5යි 10යි 15යි 20යි 25යි 30යි. ඔන්න මේ ඔක්කොම ටික ඇඳලා දෙනවා. ඔයාලා දෙන්නට මම දන්නේ දවස් කීයකද කියලා. මේ රෑ 10යි 33යි. රෑ 10යි 33යි දැන් වෙලාව. එන්නේ. මම අද සතුටු හිතන දෙයක් අරගෙන ආවේ. හරිද? මේ මේව අපි දැම්මට වීඩියෝ එක මේ එච්චර කට්ටිය බලලා තිබුණේ නැහැ. මම දන්නේ නැහැ ඒක මොකද්ද කියලා. ගොඩක් කට්ටිය කියන්නේ මේ මට නැත්තම් සාමාන්‍ය වීඩියෝ එකක් දාපුවම මේ ගොඩක් කට්ටිය කතා කරලා අහනවා. ඉස්සර ඔයාගෙන ඇහුවේ නැහැ කිසිම හේතුවක්. මොකුත් දන්නේ නැහැ මම මොකක්ද කියන්නේ. මේ ඉතින් එහෙම උදව්වක් හම්බුනේ නැති හින්දා මම අඳුරන යාළුවෙකුට රට ඉන්න එක්කෙනෙකුට කතා කරා. මේ එයාට කියලා ඊට පස්සේ උදව්වක් කිල්ලුවා. එයා උදව් කරා. එයා මට රුපියල් 45000ක් එව්වා. 15000ක බඩු ගිහිල්ලා දෙන්න කියලා කිව්වා. ඉතුරු එක අතට දෙන්න කියලා කිව්වා. හරිද? දැන් මම ඒක අරගෙන ආවේ. ලංකාවේ නෙමෙයි ඉන්නේ ඇමරිකාවේ. ප්‍රනීත් ෆර්නෑන්ඩෝ කියලා අයියා. අපිට ගොඩක් උදව් කරා. කලිනුත් මේ මම ඔය දාපු වීඩියෝ වල අසරණ මිනිස්සු. එයාලට උදව් කරා. දැන් ඉස්සරහට පෙබරවාරි මාසේ මේ රෝද පුටුවක් නුවරට දෙන්න ඉන්නවා අපි. මේ එයා ගොඩක් උදව් කරනවා. එයා සහ එයාගේ පවුලේ කට්ටිය. මේ දරුවෝයි මේ බිරිඳයි ඒ කට්ටිය ගොඩක් මේ ඇත්තටම එයාලට තියෙන්නේ ලංකාවේ මිනිස් කියන්නේ කන්ද විතරයි රට තියෙන්නේ. හිත තියෙන්නේ ලංකාවේ. ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ තරම් හොඳ රටක් නෑ. ඔව් ඒක තමයි. දැන් මේ තුනට නේද මුති. ඔව් ඒක තමයි. මේ ඉතින් නන්දේ මේ ගෙනාවා. ඒකද ඔයාට බඩු ගෙනල්ලා තියෙනවා. දැන් මම බඩු ටික ගේන්න. මුලින් මේ සල්ලි ටික ගණන් කරලා ගන්නකො. පේන්නකො. කවන්නේ ඒක වදුන්නාම ගණන් කරන්න දෙන්නේ නෑ. අයියා එහෙම කියන්න ඕන නේද? එතනින් තිබ්බර කමන්නේ නැද පුතේ? කොතෙන්ද මම්ම ගණන් කරලා දෙන්න. මම ගණන් කරලා දෙන්නකො මට අර එක අතින් බැරි හින්දා. 5යි 10යි 15යි 20යි 25යි 30යි. ඔන්න මේ ඔක්කොම ටික ඇඳලා දෙනවා. ඉතින් දෙච්චාගේ දීපු සර්ටත් එක්ක පුතාටත් එක්කම හරි. තව තියෙනවා. තව ඉවර නැහැ. බඩු තියෙනවා ඔන්න. ඔයාලා දෙන්නට මම දන්නේ දවස් කීයකද කියලා. මේ දවසකට පුළුවන්. ගොඩක් දවසකට පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා සතුටුයිද ගොඩක්? ගොඩාක් සතුටුයි. ඒත් ඉතින් එහෙම ලොකුවට උදව් කරන්න බෑනේ. ඉතින් මේක තමයි මට කරන්න පුළුවන් උදව්ව. මේ වගේ කවුරු හරි එහෙම ඉන්නවනම් අපි ගොඩාක් පින් සිද්ධ වෙනවා. උදව් කරන්න ගොඩක් කට්ටිය බලන් ඉන්නවා. මේ අසරණ අයට කියන්නේ මේ ලංකාවේ ජීවත් වෙලා රස්සාවට රට ගියාට ලංකාවේ තමයි ගොඩක් අය විහිද තියෙන්නේ. ඉතින් ඒ කට්ටිය කැමති ලංකාවේ ඉන්න අසරණ මිනිස්සුන්ට උදව් කරන්න. මට මාර විදිහට කතා කරනවා රටේ ඉන්න කට්ටිය. ඉතින් මේ ඒ අතරේ ඉතින් මෙහෙමයි පුළුවන් කෙනෙක් ඉන්නවනම් තව මේ මොකද මෙයාගේ account number ඔක්කොම දාලා තිබුණේ මෙයාගේ කලින් වීඩියෝ එකේ. ඒත් කාගෙන්වත් අර මං කිව්ව විදිහට මේ උදව් හම්බුනේ නැහැ. ඊට පස්සේ මම අඳුරන හින්දා මගේ යාළුවෙක් හින්දා එයාට මං කතා කරලා ඔය ප්‍රනීත් ෆර්නෑන්ඩෝ අයියට කතා කරලා තමයි උදව් ඉල්ලී. ඊට පස්සේ තමයි කිව්වේ මල්ලි ඔයාට මං සල්ලි දාන්නම් මෙහෙම ගිහිල්ලා දෙන්න කියලා. මේ ඒ හින්දා මෙයා මං මේ වීඩියෝ එකෙත් මෙයාලගේ account number මම දාන්නම්. පුළුවන් කෙනෙක් ඉන්නවනම් කීයකී හරි ගමන්න පුළුවන් උදව්වක් කරන්න. මෙයාලා ඉන්නෙත් මේ කුලියට මේ ගෙදර මාසෙට 15000ක් ගෙවනවා. මේ ඉතින් මෙයාව බලා ගන්න. මෙයාට උපතින්ම ඇවිදින්න බෑ. මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් දන්නවා ඔයාලා. මේ උපතින්ම ඇවිදින්න බෑ. කියන්නේ පොලියෝ නේ නැද්ද? ඔව් බඩේ පොලියෝ. බඩේ පොලියෝ හැදිලා ඉතින් මේ ඉන්නේ අක්කා. එයා තමයි බලාගන්නේ.
මේ දෙන්න තමයි ඉන්නේ මේ කුලියට ගෙදරක ඉන්නේ මේ 15000ක් මාසෙට මේකට ගෙවනවා කුලිය නැන්දා ගාමන්ට් ගිහිල්ලා තමයි සල්ලි හොයාගන්නේ. එතකම් මෙයා ගෙදර තනියෙන් ඉන්නේ. මේ හැමදේම මාර ජීවන අරගලයක් ගෙනියන්නේ ඉතින්. ඉතින් පුළුවන් කට්ටිය ඇවිල්ලා බලන්නත් පුළුවන් මේ කඩවත. එන්නේ මොකක්ද ඇඩ්‍රස් එක මෙහෙ? 112න් එක දේවාලේ පාර මාකොළ උතුර ලොකේෂන් එකත් මම දාන්නම් ආයෙත්. පුළුවන් කට්ටිය ඉන්නවනේ ගෙදරට ඇවිල්ලා උදව්වක් කරලා යන්න. එහෙම බැරි කට්ටිය පුළුවන් නම් මම මෙයාලගේ account number දාන්න පුළුවන් විදිහට අසන්න මිනිස්සු ඇත්තටම ඉතින් උදව් කරන්න අපිත් නිතරම එන්නේ යන්නේ නෑ. මම අද දැන් මේ බලන්න වෙලාව 10:33යි. රෑ 10:33යි දැන් වෙලාව. මටත් වෙලාවක් නෑ එන්න යන්න මේ පුළුවන් හම්බුන වෙලාව තමයි මේ රෑ ආවේ. නැත්තම් ආයෙ වෙලාවක් නෑ ඉන්නේ. කියලා තියෙන තේසර්ගේ දරුවන්ටත් ඔයාගේ දරුවටත් ඔක්කොම කෙනාටම ගොඩාක් දිනු වෙලා ඉන්නේ කියලා. ඉතින් සිද්ධ වෙනවා කියලා මේ කරපු දේ ගොඩාක්. ඔයාම දිනු වෙලා. ඔව්. මට මේ කරපු දවල්ට මම කියලා තමයි මට කියන්නේ. එහෙනම් අපි ගිහින් එන්න නැන්ද? හරි. මේ ආයෙ හම්බෙමු. මේ වගේ වීඩියෝ අපි දිගටම කරනවා. එහෙනම් ඉතින් අපි ආයෙ හම්බෙමු. එහෙනම් ගිහින් එන්න. දුසර්ණයි. බුස්සන්නයි. I'm out of my head, out of my mind, why? If you let me, I'll be